ආයුබෝවන් ආශිර්වාද YouTube නාලිකාවත් එක්කලා එකතු වෙන මීන ලග්නයේ ඔබටත් සුබ දවසක් වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඉතින් අපි කතා කරන්න යන්නේ අගෝස්තු මාසයේ මීන ලග්නයේ ඔබට කොහොමද කියන එකයි. ඉතින් වැදගත් ග්‍රහ මාරු දෙකක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. කුජ ග්‍රහයාගේ සහ සිකුරු ග්‍රහයාගේ මාරු වීම. කුජ ග්‍රහය 4 වෙනිදාට සිකුරු ග්‍රහය 7 වෙනිදාට මාරුලා නීච වෙනවා. මෙන්න මේ නිසා මීන ලග්නියන් ඔබේ කටයුතු සංවිධානය කරගන්න, කළමනාකරණය කරගන්න සැලකිලිමත් වීම වැදගත් වෙනවා. හතේ සිකුරු හොඳ වුණාට නීච වීම තරම හොඳ නැහැ. ඒ නිසා ඔබ දැනටමත් විවාහ වෙලා නම් විවාහ සහකරු නැත්නම් සහකාරිය ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන කාලයක් තමයි මේ මාසික කාලයක් තියෙනවා. ඒ වගේම ඔබ තාමත් අවිවාහක නම් මංගල යෝජනාවලට ප්‍රේම සම්බන්ධතා ස්ථිර කරගන්න ඒ තරම්ම සුදුසු නැති මාසයක් බව කියන්නේ. සමහරට ඔබ ව්‍යාපාර කටයුතු දෙනවා නම් හවුල් ව්‍යාපාර කරන එකේදී ගොඩක් සැලකිලිමත් වෙන්න, හවුල් කරුවන් එක්ක අමනාපකම් වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කුජ 4 වෙනි ගමන් කරනකොට ඉක්මන් කෝපය පාලනය කරගන්නයි කියන්නේ. ක්ෂණික කෝපය නිසා පෞලී සමාජිකයන් අතර අමනාපකම්, අනදබර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. කොහොමනත් මීන ලග්නයේ ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය උච්චව පස්වෙනි ගමන් කරමින් ඉන්නේ. මේ ග්‍රහ මාරු වල තියෙන බලපෑම් බොහොමයක් අවම කරගන්න, පාලනය කරගන්න ඔබට පෙරපින ඉස්මතු වෙලා තියෙනවා. ඔබේ දරුවන්ගේ දියුණුව දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන් වෙයි. ඔබ තාමත් ඉගෙන ගන්නවා නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට හදිසි ධන ලාභات ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මීන ලග්නයේ මේ ඔබත් ඔබේ ආගම සීකල දවස ආරම්භ කරන්න. විශේෂයෙන් හොඳයි මේ සිකුරු දුරලන වෙලාවේ මිශ්‍ර පාට මල් පස්තිල් එක්කලා පූජාවක් තියලා, පස්තිල් පාන් 6ක් මිශ්‍ර පාට මල් වටි 6ක් එක්කලා පූජාව තියලා සිකුරු දවස්වල උදේ 6 අතර දිව්‍යයන්ට පින් දීලා සෙත් පතා ගන්න. ඔබට අපල දුරු කරගන්න, සුබ ඵල වැඩි කරගන්න පුළුවන්.